අපි ගිය සතිය කතා කරා 13 වෙනි ගාන වෙනකන්. අපි 14 වෙනි ගානේ ඉඳන් කතා කරන්න පටන් ගමු අද. අපි 14 වෙනි ගාන පොඩ්ඩක් බලමු. 14 වෙනි ගාන කියන්නේ මොනවා වගේද? හරි. ටියුට් එක print out කරන්න තියෙන්නේ. ටියුට් එක පොඩ්ඩක් බලන්න. 14 වෙනි ගාන කියවලා හදපු කට්ටිය හරි කියලා බලා ගන්න. හදපු නැති කට්ටිය. හරි. මොකක්ද උනේ කියලා පොඩ්ඩක් බලන්න. අපි 14 වෙනි ගාන සාකච්ඡා කරමු. 14 වෙනි ගාන එක කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන මෝටර රථයක් මත තිරිංග නිසා එය 3 ms වේග මන්දණයෙන් ගමන් කොට තප්පර 6කට නිශ්චිතතාවයට පැමිණෙනවලු මෝටර රථයේ ආරම්භක ප්‍රවේගය. හරි. මෙන්න මෝටර රථයක් තියෙනවා. එයාගේ ආරම්භක ප්‍රවේගය අපි දන්නේ නැහැ. හැබැයි එයා තිරිංග යොදනවාට පස්සේ එයාගේ මන්දණය බවට පත් වෙනවා. එයා මන්දණය වෙනවා 3 ms ඍණ 2කින්. එයා මන්දනය වෙලා අවසාන ප්‍රවේගය ලබා ගන්නවා නිශ්චලතාවයට පත් වෙනවා. ඒ අවසාන ප්‍රවේගය නිශ්චලතාවයට පත් වෙනවා. ඒ සඳහා යට ගත වෙනවා තප්පර 6ක කාලයක්. T සමානයි 6යි තප්පර. අපි චලිත සමීකරණයක් දාමු. අවසාන ප්‍රවේගය අහන්නේ v සමානයි u ඍණ at අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ ත්වරණය 3 මාරයක් කාලය 6යි. එතන මෙතෙන් එනවා මෙයා මෙහෙට ආවරස 6 වරක් 3 18යි. ආරම්භක ප්‍රවේගය. එහෙනම් මට එනවා u සමානයි 18යි ms ඍණ 1. බලන්න කොච්චර ලේසිද කියලා මේවා. ගමන් කර දුරත් අහනවා. අපි දාමු v වර්ග සමානයි u වර්ග ඍණ 2යි as කියන සමීකරණයේ අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගය අපි දන්නවා 18යි කියලා. දෙක වාරයක් 3 වාරයක් s තුන දෙනවා 6යි s සමානයි 18 වැඩි කිරීම 18 3යි s කියන්නේ කීයද 18 වරක් 3 කීයද 54යි. තමන්ට මේනට පුළුවන්කම තියෙන්න ඕන ගානක් කියවුවට පස්සේ ඒකේ දන්න පද මොනවාද ඒකේ අපි අහන පද මොනවාද අනුව තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකේ අපිට මොනවාද දාන්න ඕන සමීකරණය. හරිද? දන්න පද මොනවාද? අපෙන් ගානේ අහන පද මොනවාද? ඒ අනුව මොනවාද දෙන්න ඕන උත්තර. හරි. ඔය අපි හදුවේ 14 වෙනි ගාන. හදාගමු බලන්න මේක වැඩි කට්ටිය විනාඩියක් විතර දෙන්න. ඊට පස්සේ අපි 15 වෙනි ගාන හදන්න පටන් ගන්න ඕන. 14 වෙනි ගාන කම්ප්ලීට් නැති කට්ටිය 14 වෙනි ගාන කම්ප්ලීට් කරගන්න. හරි අපි ඔහොම 15 වෙනි ගාන පොඩ්ඩක් බලමු. 15 වෙනි ගාන 15 වෙනි ගානේ අපිට කියනවා ඒකාකාර මන්දණයෙන් ගමන් කරන කාර්යයක ප්‍රවේගය 30 ඉඳන් 20 දක්වා අඩු වීමට කොච්චර කාලයක් ගත වෙනවද? තප්පර 5ක කාලයක් ගත වෙනවලු. ඒ නිශ්චල වීමට ගත වෙන කාලය සොයන්න. කාර්යයෙන් කොපමණ දුරක් ඉතින් ළමයි එකම දේ අහන්නේ ඉතින් මෙතන හරි.
අපි හදමු ඕක 15 වෙනි ගාන. හරි. පහළොස්වෙනි ගානේදී 30 සිට 20 දක්වා අඩු වීමට 30යි ms ශ්‍රේණි එකේ ඉඳන් 20යි ms ශ්‍රේණි එක වෙනකන් අඩු වීමට තත්පර 5ක කාලයක් ගත වෙනවලු. අපෙන් අහන්නේ නිශ්චල වීමට ගත වෙන කාලය. දැන් හරි අපිට ඔතන 30 ඉඳන් 20 වෙනන් තත්පර 5කදී අඩු වෙනවා කියලා විස්තරයක් දීලා තියෙනවානේ. ඔක දීලා තියෙන ඒ ළමයි ඔක දීලා තියෙන්නේ මෙයාගේ මන්දනය හොයාගන්න. ඒ මන්දනය හොයලා මෙන්න මේ අවස්ථාවේ සමීකරණයක් දාලා කාලය හොයන්න දීලා තියෙන්නේ. හරි එහෙනම් අපි පළවෙනි අවස්ථාව ගමු. 30 ඉඳන් 20 වෙනි අවස්ථාවට v සමානයි u ඍණ at. අවසාන ප්‍රවේගය 20යි ආරම්භක ප්‍රවේගය 30යි. ත්වරණය කීයද? ත්වරණය හොයන්න මන්දනය හොයන්න ඕන කාලය 5යි. එතන මෙයා මෙහෙට එනවා 5යි a සමානයි 30 ඍණ 20. එතන 5යි a සමාන වෙනවා ළමයි 10ට. a සමාන වෙනවා 2යි ms ඍණ 2ට. ඒ කියන්නේ මෙයාගේ මන්දනය මොකද්ද? 2යි ms ඍණ 2යි. එතකොට මෙයා මේ කාලය කියපු මන්දනයෙන්ම නේද මේ කාලය ගමන් කරන්නේ? එහෙනම් අපි හොයමු මෙතනට ගත වෙන කාලය. v සමානයි u ඍණ at. අවසාන ප්‍රවේගය බිඳුවයි ආරම්භක ප්‍රවේගය 20 ඍණ ත්වරණය කීයද? මන්දනය කීයද? 2යි කාලය t. ඒතර 2යි t සමානයි 20යි t සමානයි 10යි තත්පර. ඒ කියන්නේ තත්පර 10කදී මෙයා නවතිනවා. ඊට පස්සේ අපෙන් අහනවා කාර්යය නිශ්චල වීමට පෙර කොපමණ දුරක් ගියාද කියලා. එතන මෙයා බ්‍රේක් පාර ගහන්න පටන් ගත්තේ මෙතනදී නේද? එහෙනම් අපෙන් ওই නොකිය කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන සම්පූර්ණ දුර. හොඳයි. ඉතින් අපි දාමු මොකක්ද සමීකරණය? ආරම්භක ප්‍රවේගය දන්නවා අවසාන ප්‍රවේගය දන්නවා අපි දාමු. v වර්ග සමානයි u වර්ග ඍණ 2as. අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ 30 වර්ගය දෙක වාරයක් s. ඒතර 4යි s සමානයි 900යි. 904න් බෙදනවා කියන්නේ 225යි. අන්න දැක්කද? මෙයා මෙතේ ඉඳන් 225 මීටර දුරක් ගිහිල්ලා තමයි නවතින්නේ. හරිද? මෙයා මෙතන ගමන් කරන මන්දනය 2යි. ඒ මන්දනය හොයන්න තමයි මෙතන විස්තර දීලා තියෙන්නේ. ඒක හොයාපල්ලා මුලින් ඊට පස්සේ ඒක දාපල්ලා මෙතනට. එතනදී වා කාලය හොයාගනින්. බ්‍රේක් එක ගහන්න පටන් ගන්න මෙතන ඉඳන් එහෙනම් මුළු දුර මෙච්චරයි. 15 වෙනි ගාන. හරි හදාගන්න බැරිච්ච කටිය හදාගමු බලන්න. ඊට පස්සේ අපි 16 වෙනි ගානට යන්න ඕන.
අන්න අපේ 16 වෙනි ගාන බැලුවොත් එහෙම අන්න 16 වෙනි ගාන ලස්සන කතන්දරයක් කියනවා. 16 වෙනි ගානේ අපිට කියනවා රියදුරුගේ ප්‍රතික්‍රියා කාලය. අන්න මොකක්ද ඒ කියන්නේ? රියදුරුගේ ප්‍රතික්‍රියා කාලය කියන ගාන මම හදනකොටම කියා දුන්නා මොකද්ද ප්‍රතික්‍රියා කාලයක් කියන්නේ කියලා. හරි බලමු. ඊට අපේ 15 16 වෙනි ගාන. 16. රියදුරුගේ ප්‍රතික්‍රියා කාලය තප්පර 0.5යි. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රතික්‍රියා කාලය කියලා කියන්නේ? ඔයාට මොකක් හරි දැක්කට පස්සේ ඒකට ප්‍රතික්‍රියා කිරීමට ගත වෙන කාලය. හරි. ඒ ප්‍රතික්‍රියා කාලය තමයි අපිට තප්පර 0.5යි. මම කලිනුත් කිව්වා. හිතන්න කවුරු හරි කෙනෙක් පාර පනිනවා. ඒක ඔයාට දැකලා ඔයාගේ මොළයට ගිහිල්ලා මොළේ මොකද කරන්න ඕන කියලා තීරණය කරලා ඊට පස්සේ බ්‍රේක් එක පා ගන්න ඕන නම් කකුල් දෙකට බ්‍රේක් එක පා ගන්න කියලා පණිවිඩේ එන්න තප්පර 0.5ක කාලයක් යනවලු. අන්න ඒක තමයි ප්‍රතික්‍රියා කාලය. හරිද? මෙන්න කාර් එකක් තියෙනවා. මෙන්න මේ කාර් එකට එයා යන්නේ 30 ms වෙනක ප්‍රවේගයකින්. මෙන්න මෙයා දකිනවා මෙන්න මෙතන ළමයෙක් ඉන්නවා පාර පනින්න. දැන් තමයි දකින්නේ. හරිද? එතකොට මෙයා දැන් දැක්කත් ළමයි එයාගේ මොළයට ගිහිල්ලා බ්‍රේක් එක වදින්න නම් කොච්චර කාලයක් එයා ඉස්සරහට මේ වේගෙන් යනවද? 0.5යි තප්පර කාලයක් යනව නේද? ඔව්. එතකොට මෙයාගේ තප්පර 0.5කට පස්සෙත් මෙයාගේ ප්‍රවේගය 30යි ms ශ්‍රේණියකම තමයි. එතකොට මෙන්න මෙතනට දාන්න පුළුවන් සමීකරණය මොකද්ද? S සමානයි ut. ප්‍රවේගය 30 වාරයක් කාලය භාගයයි. ඒ කියන්නේ ළමයි මෙයා අර ළමයා දකින්නවා දැක්කත් බ්‍රේක් එක වදින්න මීටර 15ක් ඉස්සරහට එන්න ඕන. මීටර 15ක් ඉස්සරහට ආවට පස්සේ තමයි බ්‍රේක් එක වදින්නේ. හරිද? ඊට පස්සේ දැන් බ්‍රේක් එක වැදුනාට පස්සේ එයාට ගත් කරගන්න පුළුවන්ලු කොච්චරක මන්දරයක්ද? එයාට අත් කරගන්න පුළුවන්ලු 12යි ms ශ්‍රින දෙක මන්දනය. කොහොම හරි වෙන්න ඕනේ මොකද්ද? ළමයට හැප්පි නොහැප්පි ළමයා ගාවකදී මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙන්න එපැයි. ඔන්නෝකයි වෙන්න ඕනේ දේ. ඒතර දැන් මොකද වෙන්නේ? ඉතින් අපි සමීකරණ දාමු. මොකක්ද දාන්නේ? ගියපු දුරනේ මට ඕන. මම දාන්නම් v වර්ග සමානයි u වර්ග ඍණ 2 as. අවසාන ප්‍රවේගයේ බිඳුවයි මෙතන 900යි 30 වර්ගනේ. 2යි 12 වාරයක් s. මෙතනින් එන්නේ 24යි මෙහා මෙහෙට ගත්තොත් එහෙම 24යි s සමානයි 900යි. එතන s වලට මට මෙතනින් එනවා ළමයි 900 බෙදීම 24ක් කියලා එනවා. ඒ කියන්නේ 37.5ක් වගේ අපිට එනවා. ඒ කියන්නේ බ්‍රේක් එක ළමයා පනිනවා දැක්කලා බ්‍රේක් එක වදින්න මීටර 15ක් එනවා. බ්‍රේක් එක වැදලා වාහනය සම්පූර්ණයෙන් නතර වෙන්න මීටර 37.5ක් යනවා. ඒ කියන්නේ මුළු දුර වෙන්නේ මේ දෙකගේ එකතුව කීයද? 52.5 මීටර. ඒ කියන්නේ ළමයි
මම නම් වාහනේ පැදන් යන්නේ මේ ළමයා හැප්පෙන්නේ නැති විදිහට මට බ්‍රේක් එක ගහන්න නම් අඩුම තරමේ මම ළමයාව මීටර 5.5කට කලින්වත් දකින්න උනා. ඊට කලින් ඒ වෙලාවේ හෝ ඊට කලින් දැක්කොත් තමයි මට වාහනේ ළමයාව හප්පන්න නැතුව නවත්තන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් කේස්. හරිද? ආ. ඔන්න ඕකයි කතන්දරේ. අදාගන්න පටන් ගන්න. ඊට පස්සේ අපිට තියෙන 17 වෙනි ගාන. මේක අඩුපාඩු තියෙන කට්ටිය ලියාගන්න අපි 17 වෙනි ගාන බලමු. හරි. ඔය අපි හිතුවේ 16 වෙනි ගාන. අපි දැන් යමු 17 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. දා 7 වෙනි ගානේ අපිට මොකද කියන්නේ? සරල රේඛීය මාර්ගයේ ගමන් කරන මෝටර රථයක එන්ජිම ක්‍රියා විරහිත වීම නිසා මන්දනය වීමට පටන් ගනී. මීටර් 100කදී එහි වේගය අඩක් වේ නම් ඔන්න මෙන්න මෝටර රථයක් තියෙනවා. මෙයාගේ වේගය දැන් v මීටර 100ක් දුර යනවා. එතකොට මෙයාගේ වේගය මොනවා වෙනවද? v බෙදීම 2 බවට පත් වෙනවා. ඒ කියන්නේ මන්දනය වෙනවා මෙයා. අහන්නේ මේ කොහෙන් හරි මෝටර රථේ නවතිනේ. නවතින්න කලින් යන ඉතුරු දුර කොච්චරද? නවතින්න කලින් යන ඉතුරු දුර කොච්චරද? හරි මොකද අපි කරන්නේ දැන් මෙතන? හරි. හරි මෙතන අවස්ථා දෙකක් මේ තියෙන්නේ. දැන් කලියුත් අවස්ථා දෙකක් ආවනේ. මුලින් මෙතෙන්ට දාගෙන මන්දනයක් හරි මොනවාරි දෙයක් හොයාගමු. ආ. දුර දන්නවනේ. ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි දන්නවනේ. හරි මේක දාමු එහෙනම්. මොකද්ද? v වර්ග සමානයි u වර්ග ඍණ 2as. අවසාන ප්‍රවේගය v බෙදීම 2 වර්ගය. ආරම්භක ප්‍රවේගය v වර්ග ඍණ 2a ට දාන්නේ කීයද 100යි. එතකොට මෙතන v වර්ග බෙදීම 4 සමානයි v වර්ග ඍණ 200යි a. මෙයා මෙහෙට මෙයා මෙහෙට 200යි a සමානයි
v වර්ග ඍණ v වර්ග බෙදීම 4. පොදු හරය 4න් ගත්තොත් එහෙම 4යි b වර්ග ඍණ b වර්ග සමානයි 3යි b වර්ග බෙදීම 4 සමානයි 200යි a. හරි. මට තව උත්තරේ මෙලොව දැන් පේන්නේ නැහැ. හරි. මේව තමයි උත්තරයක් මට ආවේ. තව සුළු කරන්නත් හරි අමාරුයි. මේක වැඩි කරොත් එහෙම මෙතෙන් එන්නේ 800යි a සමානයි 3යි v වර්ග. මම මේක පළවෙනි සමීකරණය කියලා දාගන්නවා. මට තාම විරෝධයක් පේන්නේ නැහැ. හරි. මම මෙතනට මේ සමීකරණ දානවා. v වර්ග සමානයි u වර්ග ඍණ 2යි as. අවසාන ප්‍රවේගය බිඳුවයි ආරම්භක ප්‍රවේගය v බෙදීම 2 වර්ගය මෙතන මෙතනට ඍණ 2 වාරයක් a වාරයක් s. මේ කතන්දරේ මම මෙහෙට ගත්තොත් එහෙම 2යි as සමානයි v වර්ග බෙදීම 4යි. මම මේක දෙවන සමීකරණය කියලා දාගන්නවා. හරිද? මේ මේ 4 ඉලක්කවත් මෙහෙට වැඩි කරමුකෝ. එතන මොකක්ද වෙන්නේ? 8යි as සමානයි b වර්ග මෙයා අංක 2. මම ළමයි මේක බෙදලා දානවා. කාගේ කාවද? 1 බෙදනවා 2. අන්න බලන්න මෙයා කතන්දරේ. 800යි a බෙදීම 8යි as සමානයි 3යි v වර්ග බෙදීම v වර්ග ඩෝම් 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 ඩෝම්. සියය බෙදීම s සමානයි 3. එතකොට s සමානයි 100 බෙදීම 3. මෙතන එනවා 33.3 මීටර් විතර. සර් කොහොමද මේ පිටු අපි බෙදමු කියලා? ඒක තමයි ඔයගොල්ලෝ ළමයි වෙලා මම ගුරුවරයා වෙලා ඉන්නේ. හරිද? මේක අත්දැකීමෙන්. හරිද? ඒ කියන්නේ මට පෙවුනා මෙතන නොදන්නා පද දෙකක් තියෙනවා. මෙතන නොදන්නා පද තුනක් තියෙනවා. හරිද? එතකොට සමීකරණ දෙකයි අපි ගාව තියෙන්නේ. සමීකරණ දෙකකින් නොදන්නා පද තුනක් හොයනකොට ඕලර කාලේ අපි දන්නවා අපිට කරන්න පුළුවන් එකම දේ තමයි බෙදලා පද නැති කරගන්න එක. හරි? ඒ නිසායි මම බෙදුවේ. මොකද සමීකරණ දෙකකින් නොදන්නා පද තුනක් හොයන්න බෑ. හොයන්න අමාරුයි. හොයනවා නම් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි බෙදලා පද අඩු කරගන්න එක. මේක ලියා ගන්න. සුළු කිරීම ලියා ගන්න. අවශ්‍ය ඉස්සරහට වලට. ඔය අපි හැදුවේ 17 වෙනි ගාන. මේක පට ගාලා ලියා ගන්න. අපි 18 වෙනි ගානට යමු.
හරි. හරි අපි යමු. අපි 18 වෙනි ගානට යමු. 18 වෙනි ගානේදී උණ්ඩයක් අයිස් ගණකයක් තුළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 4 සෙන්ටිමීටර් දුරක් ගණකය තුළට ගමන් කළ පසු එහි වේගය ආරම්භක වේගයෙන් අඩක් වේ. දැන් ළමයි මේ ගානමනේ මේ දීලා තියෙන්නේ. උණ්ඩය නිශ්චල වන්නේ ඉතින් මොකද්ද ඉතින් මේ ගාන හදන්න පුළුවන් වෙන්නේ නැහැ දැන් ඔයගොල්ලන්ට. හරි බලමු. මෙන්න උණ්ඩය තියෙනවා. මෙන්න උණ්ඩේ වේගය v කියලා ගත්තොත් ඒක අයිස් ගණකය තුළට ගියාට පස්සේ කොච්චර දුරක් යනවා කියනවද එයා? 4 සෙන්ටිමීටර දුරක් ගියාට පස්සේ වේගය භාගයක් වෙනවා. v බෙදීම 2. කොච්චර දුරක්ද යන්නේ? 4 සෙන්ටිමීටර. ඉතින් අරගමන ළමයි අහන්න මම නම් මේක ලොකුවට කියා දෙන්න යන්නේ නැහැ. හරි. ආන්නේ කොච්චර දුරක් ගියාට පස්සේ ඉතින් කලින් ගාන විදියටම තමයි හදන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. හ්ම්. හරි මේක තමයි හිමින්සලේ හදන්නම්කෝ. අවසාන ප්‍රවේගයෙන් බිඳුව වෙන්න ඕන. හරි. ඉතින් මුලින් මේ අවස්ථාවට දාලා අපි සම්බන්ධයක් ගමු. ඊට පස්සේ මේ අවස්ථාවට දාලා සම්බන්ධයක් ගමු. මොකද අපි කරන්න හදන්නේ? අපි දා v වර්ග සමානයි u වර්ග ඍණ 2යි s අවසාන ප්‍රවේගය v බෙදීම 2 වර්ගය මෙයා v වර්ග ඍණ 2යි a වාරයක් 4 වැඩි කිරීම 10 ඍණ 2 v වර්ග බෙදීම 4 සමානයි v වර්ග ඍණ 8යි a වැඩි කිරීම 10 ඍණ 2 මේ පදේ මෙහෙට මේ පදේ මෙහෙට ගත්තොත් එහෙම 8යි a වැඩි කිරීම 10 ඍණ 2 සමානයි v වර්ග ඍණ v වර්ග බෙදීම 4 පොදු හරය 4ෙන් ගත්තොත් එහෙම 4යි v වර්ග ඍණ v වර්ග සමානයි 3යි v වර්ග බෙදීම 4 මොකද වෙන්නේ 8යි a වැඩි කිරීම 10 ඍණ 2 හරි ඒ වගේ දැන් මෙතනට ආවම සමීකරණය
v වර්ග සමානයි u වර්ග ඍණ 2 as. අවසාන ප්‍රවේගයේ බිඳුවයි v බෙදීම 2 වර්ග ඍණ 2 වාරයක් a වාරයක් s. මෙහා මෙහෙට ගමු 2 as සමානයි v වර්ග බෙදීම 4යි. මේක මෙහෙට වැඩි කළොත් 8යි as සමානයි v වර්ග. මෙයාගෙත් මේක මෙහෙට වැඩි කළොත් එහෙම 8 16 24 32 32යි a වැඩි කිරීම 10 ඍණ 2 සමානයි 3යි v වර්ග මේක අංක 1 මේක අංක 2 1 බෙදනවා 2කින් 32යි a වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 8යි as සමානයි 3යි v වර්ග බෙදීම v වර්ග v don't know 8 a 8 16 24 32 4යි එතන 4 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම s සමානයි 3යි. එතන s සමාන කරන්න පුළුවන් 4 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 3කට. පොඩි දුරයි එන්නේ හොඳ. කීයක් වගේ දෙන්නේ? 1.0 මෙතන ඉඳගෙන මීටර්ස් නේ. සෙන්ටිමීටර්ස් කරොත් එහෙම 4 බෙදීම 3නේ. මේන්නේ මීටර්ස් නේ ළමයි. අපි මොකද මේක SI එක කරානේ. මේක සෙන්ටිමීටර් කරොත් එහෙම 4 බෙදීම 3යි සෙන්ටිමීටර්ස් නේ. ඒ කියන්නේ 1.3 සෙන්ටිමීටර් දුරක් තමයි මෙයා යන්නේ. 1.3 සෙන්ටිමීටර් දුරක් තමයි යන්නේ. හරි. කලින් හදපු ගානම නෙමෙයිද? ඒකම නේද? වෙනසක් තියනද නෑ නේද? හදාගන්න. ඔයා අපි හදුවේ 18 වෙනි ගාන. අපි බලමු 19 වෙනි ගාන. අපේ අද 19යි 20යි තමයි අපේ ටාගට් එක තියෙන්නේ. හරි 19යි 20යි. ඉතුරු ගණන් දෙක මම ඔයගොල්ලෝ හදාගන්න try කරන්න group එකට මම දාන්නම් answers ටික. හරිද? අභ්‍යාස මාලාවේ answers ටික මම හදලා දාන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් මට අනිවාර්යෙන් PM කරන්න. එක එක්කෙනාට හරි PM මට PM කරන්න මම එක එක්කෙනාට reply කරන්න. හරි තමයි දෙන ප්‍රශ්න. ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා වගේ දැක්කොත් එහෙම එක දවසක් අපි අරගෙන ඒ අභ්‍යාස මාලාව සාකච්ඡා කරමු. ගොඩක් කට්ටියට ප්‍රශ්න නැහැ වගේ නම් අපි අභ්‍යාස මාලාව කරලා ඊළඟ අපේ සිරස් ප්‍රශ්නවලට යන්න පුළුවන්. අපි යමු 19ට.
19 කියන්නේ සුජු මාර්ගයක ඒකාකාර ත්වරණයෙන් ගමන් ගන්නා මෝටර රථයක් මෙන්න ලක්ෂ දෙකක් තියෙනවා මෙතන සහ මෙතන පරතරය කීයද 12 මීටර එයාට තප්පර දෙකක් ගත වෙනවලු පළවෙනි ලක්ෂණය මේක දෙවන ලක්ෂණය පසු කරනකොට එයාගේ වේගය කීයද 8යි කියලා අර්ථ දීලා තියෙනවා එයාට ගත වෙන කාලය වෙන්නේ තප්පර දෙකයි මෙතනදී අපේ ප්‍රවේගය තමයි අහන්නේ ආ දැන් කොහොමද ළමයි මේක හොයන්නේ ආරම්භක ප්‍රවේගයනේ මට දාන්න පුළුවන් b සමානයි u දාන at මම තෝරණේ දන්නවද නෑනේ තෝරණේ දන්නේ නෑනේ කේස් හරි මම දාන මුලින්ම බලමුකෝ බලන් හිටියකේ උත්තරේ හැදෙන්නේ නෑනේ දාන at 8 සමානයි u ධන a වාරයක් 2 චුට්ට සුළු කරමු u ධන 2යි මේක අංක 1 ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය සම්බන්ධ වෙන සමීකරණයක් v වර්ග සමානයි u වර්ග ධන 2යි as අවසාන ප්‍රවේගය 64 සමානයි u වර්ග ධන 2 වාරයක් තොරය ගන්න a වාරයක් s කියන්නේ 12යි. එතකොට 64 සමානයි u වර්ග ධන 2යි a වැඩි කිරීම 12. මෙතනම 2යි a උක්ත කරනවා අටරින u බවට පත් වෙනවා. ඕක අරන් ගිහලා දාන්න මෙතනට. ඒතර 64 සමානයි u වර්ග ධන 8 ඍණ u වාරයක් 12. එතන 64 සමානයි u වර්ග ධන 80යි 96යි 96 ඍණ 12යි u මම මෙයා මෙහෙට ගත්තොත් එහෙම මට එනවා u වර්ග ඍණ 12යි u ධන 96 ඍණ 64 සමානයි බිඳුවයි. එතකොට මෙතෙන් එනවා u වර්ග ඍණ 12යි u ධන 2යි 3යි 32 සමානයි බිඳුවයි. හරි. ඔන්න ඔය කතන්දරයක් එනවා. දැන් මෙතන අපිට වර්ග සමීකරණයක් ආවේ වර්ග සමීකරණේ සාධක කඩමු. අටවරක් 16 22 සාධක කඩමු මෙතන අපි u වර්ග ඍණ 8යි u ඍණ 4යි u ධන 32 මේ දෙක ගුණිතයෙන් මේක ලැබෙනවා මේ 8 වරක් 4 32යි. පොදුපද ගමු u ඍණ 8 4 ගත්තට පස්සේ u ඍණ 8 එතන මෙතෙන් එනවා u ඍණ 8යි u ඍණ 8යි u ඍණ 4
සමානයි බිඳුවයි. එතකොට මෙතන u ට අපිට උත්තර දෙයක් එනවා. එකක් u සමානයි 8යි අනික u සමානයි 4යි. මේ දෙකෙන් අපි මොකද පිළිගන්නේ? මොකද පිළිගන්නේ? ළමයි මෙයා තොරණයක් වෙනවා නම් හරිද? මෙතනට වඩා මෙතන ප්‍රවේගය අඩු වෙන්න ඕන නේද? මෙතනට වඩා මෙතන ප්‍රවේගය අඩු වෙන්න ඕන නේද? ඔව්. එහෙනම් අපිට පිළිගන්න පුළුවන් වෙන්නේ ආරම්භක ප්‍රවේගය මෙන්න මේක. එහෙනම් ආරම්භක ප්‍රවේගය 4ක් බවට පත් වෙනවා. හරි ආරම්භක ප්‍රවේගය 4ක් බවට පත් වෙනවා. කතාගමු මේක. තව නෙක්ස්ට් එකක් කියන්න. ඕගොල්ලෝ කට්ටිය දැකලා දෙන්න මෙහෙම සමීකරණ සමහර සර්වවිස්ල ලියනවා. මොකද්ද? මෙන්න මේක. මෙන්න මෙහෙම සමීකරණයක් S සමානයි u ධන v බෙදීම දෙවාරයක් t. මම නම් මේ සමීකරණ දාන්න එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි? මොකද මේක වරදින්න ගොඩාක් chance එකක් තියෙනවා. ඒතර ගමන් කරපු දුර වෙන්නේ මේකට දාන්න නම් මේක ලේසි. ගමන් කරපු දුර වෙන්නේ 12යි. ආරම්භක ප්‍රවේගය ධන අවසාන ප්‍රවේගයේ බෙදීම දෙවාරයක් කාලය 2යි. මෙහා මෙහෙට ගියට පස්සේ u වලට එනවා 4. මේ උත්තර යවනේ. මම රෙකමන්ඩ් කරන ළමයි මේ විදිහට යන්න. හරි? මොකද ඕගොල්ලෝට හිතා ගන්න බෑ මේක හරිද වැරදිද කියලා සමහර තැන්වලදී. මොකද මෙතන ක්‍රමයේ මධ්‍යස්ථ ප්‍රවේගයක්. ඕක සමහර ගණන් වලට වළංගු වෙන්නේ නැහැ. ඒතර කේස්. හරි? ඕකට තාම තීරණය කරගන්න හරි අමාරුයි මේ ගන්න මේක වළංගු වෙනවද නැද්ද කියලා. ඒ නිසා මේ සමීකරණය අමතක කරලා මේ පැත්තෙන් යමු කියලා තමයි මම ඕගොල්ලන්ට යෝජනා කරන්නේ. අමාරු තමයි ටිකක් දිගයි. හරි? ඒ වුණාට පොඩක් තරක කරන්න පුළුවන් ඊළඟ තරක කරන්න පුළුවන් විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මේක. හරි? මේක ලියන්න. හරි. ළමයි අදට මෙච්චරයි අපි කතා කරන්නේ. හරිද? අපි මේ කතා කරේ 19 වෙනි ගාන. තව ගණන් තුනක් තියෙනවා. ඔය ගණන් තුනත් අපි ඊළඟ දවස් කතා කරමු. හරි? ඒතර ටියුට් එක කම්ප්ලීට් නේ. අභ්‍යාස මාලාවේ ඔයගොල්ලෝගේ ඉල්ලීම් මත තමයි ඒක කතා කරනවද නැද්ද කියන එක හොඳට තීරණය වෙන්නේ. ගණන් විතරදී හදන්න. හදලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මම කතා කරන්න. අවුරුදු සතියේ මම මේ පන්තිය දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එක පැයක් නිසා ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. හැමෝටම රෙකෝඩින් එකක් හම්බ වෙන නිසා මිස් වුණොත් එහෙම ඒක බලන්නත් පුළුවන්. මොකද ළමයි 100 අපි ගෲප් එකේ හිටියට ළමයි 10 දෙනා 15 දෙනානේ මොනවාද Zoom එකට ජොයින් වෙන්නේ. හරිද? ඒ නිසා අපිට මේ පාර ඒ ලලී නගිරක්කාට ફોකස් කරලානේ මේ පාඩම යන්නේ මේ සීරීස් එක. එතකොට අපිට යාන්ත්‍ර විද්‍යාව ඉවර කරන්න යම් සීමාවක් තියෙනවා. අපි දැන් චලිත සමීකරණ සරල ඒකී චලිතේ ඉවරයි. එතකොට අපි ලබන සතියේ මේක ඉවර කරලා සිරස් ප්‍රක්ෂිප්ත පටන් ගන්නවා. සිරස් ප්‍රක්ෂිප්තවල දවස් 3ක් විතර යයි. ඊට පස්සේ තිරස් ප්‍රක්ෂිප්ත දවස් 2ක් යයි. ආනන්ද ප්‍රක්ෂිප්තවල දවස් 3ක් යයි. ඒ කියන්නේ සති එකමාරක් වගේ යනකොට ඔය කතන්දරේ ඉවර වෙනවා. ඊට පස්සේ අපි නිව්ටන් නියම පටන් ගන්නවා.
නිව්ටන් නියම සාමාන්‍යයෙන් මාසයක් විතර අපිට ආවේ. ඊට පස්සේ ඔය කතන්දර මාසයක් නෑ යන එකක් නෑ ගියනවා දවසට සති දෙකක් විතරයි. හරි හිමින්සරේ නිව්ටන් නියම ආවේගයේ ගම්‍යතාවයත් එක්ක සති දෙකක් විතරයි. ඊට පස්සේ ඝර්ෂණයට දවස් සතියක් විතරයි අපිට. ඒ වලුත් එක්ක කොහොම හරි අප්‍රේල් මැයි අන්තිම වගේ වෙනකොට අපිට භ්‍රමණ චලිතය නැත්නම් ජුනි මුල අපිට භ්‍රමණ චලිතය පටන් ගන්න පුළුවන්. හරි මේ පොඩ්ඩ ඉස්සරහට ගියාට පස්සේ එච්චර නිකුත් නැහැ. ජුනි මුල භ්‍රමණ චලිතය පටන් ගත්තොත් ජුනි අග්ගිස්ස වෙනකොට අපිට ජූලි මුල අපිට ද්‍රවස්ථිතිය පටන් ගන්න පුළුවන්. එතකොට ජූලි මුල පටන් ගන්නවා කියලා කියන්නේ අපිට ජූලි අන්තිම අගෝස්තු වගේ වෙනකොට යාන්ත්‍රික දා සම්පූර්ණ ඉවර කරන්න පුළුවන් ඔන්ලයින් වලින් ගිහිල්ලා. හරිද? හරි. ඒ වගේම තමයි ළමයි තව පේපර් ලාස් කරවන ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. පේපර් ලාස් ඕගොල්ලෝ ලව කරවන ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? ඒක සම්බන්ධව වැඩිදුර මම ගෲප් එකේ දැනුවත් කරන්නම්. ඒක 20යි 25 ලියන අයියලා අක්කරට නැත්නම් 20යි 25 ලියන ඔයගොල්ලන්ට තමයි අදාළ වෙන්නේ. හරි? අදට මෙච්චරයි සතිය හම්බෙමු. සෙනසුරාදා යෙදෙන පන්තියට ආයෙත් පන්ති තුනක් තියෙන සඳුදා වැඩි විස්තර මම ගෲප් එකේ දැනුවත් කරන්නම්. ගෲප් එකේ දාන මැසේජ් එක දැනුවත් වෙන්න. ඇලර්ට් එකේ ඉන්න කියවන්න. අපි එහෙනම් අදට මෙච්චරයි අභ්‍යාස මාලාව කරන්න පටන් ගන්න. මේ නිවාඩු සතියාන්තයේ සතිය පුරාවට තමන්ගේ වැඩ ටික නිදහස් කරගන්න try කරන්න. අවුරුදු 20 ගාන ගිහලා තමන් කාලේ නාස්ති කරගන්න try කරන්න එපා එච්චර. හරි. හැමෝටම සුබ රාත්‍රියක්. අපි ඊළඟ දවසේ හම්බෙමු. මේ හදපු ගණන් ටික සහ ඉතුරු ගණන් ටික සහ අභ්‍යාස මාලාව හදලා කම්ප්ලීට් කර තියන්න. ප්‍රශ්න දෙන කට්ටියට ඉන්න පුළුවන්. අනෙක් කට්ටියට ලියවෙන්න පුළුවන්. හැමෝටම සුබ රාත්‍රියක්.